චාර්ජර් එක ගෙනාවනේ. මං ගත්තනේ. හා අනේ මට බෑ. ඔව් හරි පල්ගෙන ඉන්නේ. මම තමයි කපිතා. කුණු වරපෙට. මීහරක එක්කන පෙන්නන මේ. වක්සන කබාල කියන්නේ පුවත් සබන් කවන්න මේ හයි ඉතින් මේක තමයි අපේ පළවෙනි වීඩියෝ එක. අද අපි යන්න ප්ලෑන් කරේ අවිස්සාවේල්ලේ තියෙන සීතාවක බොටනිකල් ගාඩන් එකට. ෆස්ට් වීඩියෝ එක නිසා මිස්ටේක් ගොඩක් ඇති. ඒ වගේ එච්චර හිතන්න එපා. අපි එහෙනම් ලොකේෂන් එකට ගිහින් බලමු. අපි ආවලමයි. finally අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් මේක බලමු මොකද වෙන්නේ කියලා. බේබි දිග පාරක් තියෙන අද කට්ටිය වැඩ වඩ පේනවා අන්න අර ඈතින් වීවින් පොයින්ට් එකට යන්න හදන්නේ. ඒක තමයි තියෙන්නේ. බලමු මොනවගේ. කාමරා මම රතු වෙලා ඉන්නේ. කයිස් වල පේන දේ රතු වෙලා ඉන්නේ. දාඩි දාලා. රතු වෙලා ඉන්නේ බිබිලක් වගේ. නන කොම රතු මගේ ලැබීලා. අපි දෙන්නම කියව නිසා අන්තිමට හදි දාගෙන view point එකට ආවා. කඳුවලින් වට වෙලා හරි ලස්සනට එන්ට්‍රස් එකේ ඉඳන් තියෙන ලොකේෂන් ටික වගේම සම්පූර්ණ ගාඩන් එකම මෙන්න මේ විදිහට අපිට view point එකෙන් බලන්න පුළුවන් වුණා. හා කො කිතුල් කන ගව කිතුල් කෙල කතාවද අවසාන බැලුව අවසානට අපි ඒක ඒ අපි හට් එක බැලුවා ඒ පුවා මෙන්න මේ වගේ ඉඳලා ගන්න පුළුවන්. මොකේද? ඔයා බොඩ යහට යන්න. ඔයා මෙහෙට එන්න බා. न्यूट्रल है गान के लिए मुझे यार वो उधर के देना तो हर पल के नहीं पता में
රියල් මූණ තියෙන්නේ. මොනවාකට zoom කරගෙන මේ මොනවද මේ ගෙඩි? කුණු වරපටකට ෆෝන් එකේ චික් ගාලා එකයි එක්කාවෙන් චික් ගානයි කියන එකක් නෙවෙයි දෙකක්. Kok nè kau boleh kan? Enak, kita ini ada yang kau. එමයි මේ කැලේ සැඟවිච්ච කපල් ඉන්නවා. ඒ ඉන්නවා. හරි. අයිස් වගේ සීන් එකක් තියෙනවා. සමහර දේවල් අපි දැක්කේ නෑ වගේ යන්නත් ඒක. හරි විනෝදයි. කොන්නේ වැදලා තියෙනවා. මම කොන්නේ මේක වැත්තේ. අයිස්ක්‍රීම් එකක් අයියෝ. අයියෝ අපි අපේ නම පහක් කරලා ලස්සනට අපි අට ගහන්නද දැන් මොකක්ද බලයි ඕ අපි දැන් මෙහෙට ගන්නවා ඔව් මේක මේක නිකන් නිදි කුඹ ශාකුලින් මේ පොඩේද ඒක පැත්තක ෂයින් එකක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ ෂයින් එකක් තියෙනවා. හරි. ලස්සනයි දෙපැත්ත කියන්නේ. ලස්සනයි දෙපැත්ත. Hari ini gaman saya, ini luar hari ini. අපි යන්නේ. දැන් අපි යන්න හදන්නේ. ඊළඟට අපි ප්ලෑන් කරලා තිබුණේ ලස්සන නිස්කලංක තැනකට යන්න. ඒ කබාන එක. ගාඩන් එකේ ඉඳලා ටික දුරක් එද්දී ඔයාලට මේ වගේ කඳු වලින් වට වෙලා තියෙන ලස්සන view එක බලා ගන්න පුළුවන්. අපිට එද්දි මේ වීඩියෝ ක්ලිප් එක ගන්න බැරි වුණ නිසා අර පේන කළුම කළු කැතම කැත වැහිවලාක වලට අපේ මූඩ් එක අවුට් ගිහින් තිබුණත් කොහොම හරි ගත්තා.
එන්න පුවස්ස බංකවන්න මේ ඉතින් අද අපි මේක රෑගත කරන්න එන කටරිය දැන් වෙලාව 9ට විතර ඇති. දන්නේම නැතුව උදේ වුණ නිසා දැන් අපි යන්න හදන්නේ. මේ වෙලාව මෙන්න මෙයා නම් පොඩි වලියක් ගියපු නිසා ඔරවන් ඉන්නේ. ඒක ගණන් ගන්න නැතුව අපි ඉස්සරහට යමු. දුකිනුනත් අපි කබාන එකෙන් ආවා. අපි යන අතරමඟදී දැක්ක දෙයක් තමයි මෙන්න මේ ස්මාරකය. මේක අවුරුදු ගානකට කලින් වුණු ට්‍රේන් බස් ඇක්සිඩන්ට් එකකින් මැරුණ අය සිහිපත් කරන්න හදපු ස්මාරකය. ඉතින් ඔය විදිහට අපි අපේ බ්ලොග් එක ඉවර කරනවා. ඉතින් මේ ගමනේදී අපිට ලස්සන මතකයන් වගේම අලුත් එක්ස්පීරියන්ස් එකක් විදිහට මේ බ්ලොග් එකත් කරන්න පුළුවන් වුණා. මිස්ටේක් ගොඩක් ඇති. ඉස්සරහට ඒවා හදාගෙන ආපහු එකතු වෙන්න. එහෙනම් සුබ දවසක්.